Easy Japanese. ඔන්න ඉතින් ළමයි අද සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese YouTube channel එකට. ඉතින් අදත් මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ නී නිපාතේ භාවිතා කරන තවත් අවස්ථා කීපයක් පිළිබඳව. ඒත් එක්ක මම කලින් වීඩියෝස් වලත් ඕගොල්ලන්ට නී නිපාතේ භාවිතා වෙන්න මොන වගේ අවස්ථාවලද කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. මෙන්න මේකෙදි මම ඕගොල්ලන්ට කියලා දෙන්න කැමතියි. ට යන අරුත සඳහාද මේ නිපාතය භාවිතා කරනවා. ඒ කියන්නේ නී කියන නිපාතය ළමයි. හරි අපි බලමු මුලින්ම අලුත් වචන කීපයක් ඉගෙනගෙන ඒ වචනත් භාවිතා කරලා අපි වාක්‍ය හදමු. හරි පළවෙනි පින්තූරයේ දීලා තියෙනවා අවදි වෙනවට අපි ජපන් භාෂාවෙන් කියනවා ඔකිමස්. ඔකිමස් නේ තවත් ඔකිමස් කියලා වචනයක් ඕගොල්ලන්ට මේ තියෙනවා. ඒකේ අදහස මොනවා හරි දෙයක් තියෙනවා කියන අදහස. ක්‍රියාපද පාඩමේදී මේවා පිළිබඳ ඕගොල්ලෝ වැඩි විස්තරත්ව ඉගෙන ගන්න පුළුවන් ළමයි. හරි ඊළඟට දෙවෙනි පින්තූරයේ දීලා තියෙනවා පාක් එකට අපි කියනවා කෝෙන්. කෝෙන් හරි ඊට පස්සේ තුන්වෙනි පින්තූරේ තියෙන යනවා කියන අදහස සඳහානේ ඉකිමස්. ඉකිමස් හරි පළවෙනි පින්තූරේ මම වාක්‍ය විදියට අරගෙන තියෙනවා ඇය 6ට නැගිටිනවා නැත්නම් අවදි වෙනවා කියන අදහස. කනෝජෝවා රොකුජිනි ඔකිමස්. කනෝජෝවා රොකුජිනි ඔකිමස්. රොකුජි කියලා කියන වෙලාව 6 කියන්න. එයාට පිටිපස්සේ නී නිපාතය භාවිතා කරලා තියෙනවා ට කියන අදහස 6ට අවදි වෙනවා. රොකුජිනි ඔකිමස්. හරි. ඊළඟට දෙවෙනි පින්තූරේ තියෙන ඔවුන් පාක් එකට යනවානේ. කරේරවා කොෙන්නි ඉකිමස්. කරේරවා කොෙන්නි ඉකිමස්. ඔවුන් පාක් එකට යනවනේ. ඉකිමස් කිමස් කයිරිමස් කියන ක්‍රියාපද තුන සඳහා ඒ නිපාතයත් අපි භාවිතා කරනවා. ඒක කලින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ඒ නිපාතයේ පාඩමේදී. මෙතනත් ට කියන අදහස නේ ඒ ස්ථානයට යනවානේ. කරේරවා කොෙන්නි ඉකිමස්. ඔවුන් පාක් එකට යනවා කියන අදහස ගන්න පුළුවන්. හරි. ඊළඟට දෙවෙනි අවස්ථාව තවත් අවස්ථාවක් නේ. යම් ක්‍රියාවක් සිදු කිරීමට යනවායයි පැවසීමේදීද නී නිපාතය භාවිතා කරනනේ. උදාහරණයක් විදිහට අපි හිතන්න කියවන්න යනවා, කන්න යනවා නේ. ඔන්න ඔය වගේ ගන්න පුළුවන් අපිට. මුලින්ම අපි බොනවා කියන ක්‍රියාපදයට ජපන් භාෂාවෙන් කියනවා නොමිමස්. නොමිමස්. හරි ඊළඟට දෙවෙනි ක්‍රියාපදයේ විදිහට කියවනවා. ඒ කියවනවට අපි කියනවා යොමිමස්. යොමිමස්. හරි මෙන්න මේ දෙකේදීම ඔයගොල්ලන්ට නොමිමස් කියන එකේදීත් යොමිමස් කියන එකේදීත් යු අකුර එනවා. ඒ වුණාට මේ යු අකුර සයිලන්ට්. අපි කියන්නේ නැහැ යොමිමසු කියන්නේ නැහැ, නොමිමසු කියන්නේ නැහැ. ඒ යු අකුර සයිලන්ට් වෙලා නොමිමස් යොමිමස් කියලා තමයි කියන්නේ. හරි නේ අපේ පළවෙනි වාක්‍යයේ මම අරගෙන තියෙනවා කෝපි බොන්න යනවානේ. කෝහි ඕ නොමිනි ඉකිමස්. කෝහි ඕ නොමිනි ඉකිමස් නේ. නොමිමස් කියන ක්‍රියාපදේ අර මස් කොටස ඉවත් කළා තමයි නී ඉකිමස් කියන කොටස එකතු කරනවා. නී ඉකිමස්. කෝහි ඕ නොමිනි ඉකිමස්. කෝපි බොන්න යනවා. මේක යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරන්න යනවා කියන ව්‍යාකරණ රටාවේ ක්‍රමපැටනක යටතේ ඔයගොල්ලන්ට වැඩි විස්තරතු ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ පොත් කියවන්න යනවා කියනකොට හොන් ඕ යොමිනි ඉකිමස්. හොන් ඕ යොමිනි ඉකිමස්. පොත් කියවන්න යනවා. ඉතින් නී නිපාතයේ තවත් අවස්ථා කීපයක් පිළිබඳව මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් සියලු දෙනාටම සුබ දවසක් ළමයි. Easy Japanese.